හෙල්ලෝ යාළුවනේ, ඉතින් කොහොමද? අද වීඩියෝ එක නම් ඉතින් ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි. මොකද අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ක්‍රියේටර්ස්ලාට ගොඩක්ම වැදගත් වෙන වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් එක වල ග්‍රැෆික් ඩිසයින්, ඒ වගේම AI tools, මේ වගේ ගොඩක් ඒවා ඉතින් ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක විනාඩියක්වත් ස්කිප් නොකර අවසානයේ දක්වා බලන්න. මොකද අවසානට මම කියනවා ඔයාලට වැදගත් වෙන දෙයක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි, ඔයාලගේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඕපන් කරගෙන ඒකේ සර්ච් කරගන්න ඕනේ creativefabrica.com කියලා. නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනනම් ඔයාලට ඒකෙනුත් යන්න පුළුවන්. හරි, ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයාලා මෙතන මේ පෙන්නලා තියෙන login කියන එක එකපාරට ටච් කරගන්න ඕනේ. ඔයාලා මේ වෙබ්සයිට් එකේ Google, Facebook නැත්නම් iPhone user කෙනෙක් නම් Apple හරහාත් log වෙන්න පුළුවන්. ඉතින් මම තෝරගන්නවා මේ Google කියන ඔප්ෂන් එක. ඔයාලත් ඉතින් Google හරහා log වෙනවා නම් ඒක එකපාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ email එක සිලෙක්ට් කරගන්න වෙනවා. ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. හරි, මෙහෙම ඉතින් චුට්ටක් කියලා ලෝඩින් වෙලා ඔයාලා මේ වෙබ්සයිට් එක ලොගින් වෙනවා. හරි, ඔයාලා ලොගින් වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. ඔයාලා මේ වෙබ්සයිට් එකේ AI tools, graphic design, ඒවට අමතරව එක ස්ටයිල් එකෙන් ෆොන්ට්ස් ලක්ෂ ගානක් ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් ඔයාලට එහෙම ෆොන්ට්ස් හොයාගන්න ලේසි. මෙතන සර්ච් බාර් එකේ ඔයාලා සර්ච් කරගන්න තියෙන ෆොන්ට්ස් කියලා. හරි, ඉතින් මම මෙන්න මේ විදිහ සර්ච් කරගන්නවා. ඉතින් නැත්නම් ඔයාලා මෙතන පල්ලෙහා තියෙන type කියන ඔප්ෂන් එකෙනුත් බලා ගන්න පුළුවන් ෆොන්ට්ස්. ඉතින් මේවට අමතරව තව 3D printing, craft, මේ වගේ ගොඩක් දේවල් ඉතින් බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහා category කියන ඔප්ෂන් එකට ගියොත් ඒකෙදිත් ඔයාලා බලා ගන්න පුළුවන් ගොඩක් category වලට වෙන් කරලා තියෙනවා මේවා. t-shirt design, ඒ වගේම templates, තව font, මේ වගේ ගොඩක් දේවල් ඉතින් මෙතන category විදිහට දාලා තියෙනවා. හරි, ඉතින් මම කලින් කිව්වා වගේ මෙතන සර්ච් බාර් එකෙනුත් ඔයාලා හොයාගන්න පුළුවන්. ඉතින් මම ඉතින් දැන් මෙතන සර්ච් කරලා බලන AI image කියලා. මෙන්න මේ වගේ රිසල්ට් එකක් තමයි ඉතින් මට එන්නේ. මෙතනදිත් ඉතින් ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් AI image මේකෙන් කැමරා එකක් ඉතින් ඔයාලට සිලෙක්ට් කරගෙන ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි, ඉතින් ආයි හෝම් ටැබ් එක නවත් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මෙනු කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනදිත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන කැටගරි වලට වෙන් කරලා තියෙනවා. ඉතින් ෆොන්ට්ස්, ඉමේජ්, ඒ වගේ ගොඩක් ඒවා ඉතින් මෙතන තියෙනවා. මෙතනදි දැන් මම ඉමේජ් කියන එක එකපාරට ටච් කරගන්නවා. ඉතින් මෙතනදි ඔයාලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඉමේජ් කියන එකෙත් කැටගරි ගොඩක් ඉතින් වෙන් කරලා තියෙනවා. ඉතින් මේකෙත් mockups, background, මේ වගේ. ඉතින් අනිත් ඒවත් ඒ විදිහටම තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මම මෙතනදී ඔයාලට t-shirt design එකක් අරන් පෙන්නන්න මොන වගේද කියලා. ඉතින් මෙතනදිත් ඔයාලට result එක විදිහට ඉතින් මෙන්න මේ වගේ ගොඩක් බලා ගන්න පුළුවන් designs. මෙහෙම පල්ලෙහාට ඉතින් මේ වගේ තමයි බලා ගන්න පුළුවන් එන්නේ මේ designs ටික. හරි, ඉතින් මං ආයි මෙතන උඩ තියෙන මෙනු එකට ආයි යනවා. ගිහිල්ලා ඉතින් මෙතනින් ආයි සිලෙක්ට් කරනවා fonts කියන එක. ඉතින් මෙතනදිත් ඔයාලා fonts කියන එක සිලෙක්ට් කරලා පස්සේ බලා ගන්න පුළුවන් කැටගරි ගොඩක් category තියෙනවා. ඒකත් ඉතින් ඔයාලට කැමති එකක් තෝරගෙන මෙහෙම පල්ලෙහාට යද්දි මේ වගේ ස්ටයිල් ගොඩක් බලා ගන්න පුළුවන්. හරි, දැන් තමයි ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන හොඳම පාර්ට් එකට යන්නේ. ඉතින් ආයෙ ඔයාලා මෙනු එකට ගිහිල්ලා මෙතන ස්ටුඩියෝ කියන එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් කැමති විදිහට ඔයාලා ඕන විදිහට ඉමේජ් එකක්, වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මේකේ පල්ලෙහාට ඉතින් මේ වගේ පොඩ්ඩක් ඉතින් විස්තර කරලා තියෙනවා මේ ස්ටුඩියෝ එක ගැන.
හරි ඉතින් මං ආයි උඩරම යනවා. ඉතින් ගියාට පස්සේ ඔයාලට මෙතන ස්ටාර්ට් ඩිසයිනින් කියන තැන එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා වෙනමම තැනකට එකයි යනවා. හරි ඉතින් මෙතනදී අර කලින් කිව්වා වගේ ඉමේජ් එඩිට් කරගන්න, වීඩියෝ ජෙනරේට් කරගන්න, ඒ වගේම නෑනෝ බනානා වීඩියෝ, ඒ වගේම මියුසික් ජෙනරේට් කරගන්න, මේ වගේ දේවල් ඉතින් මේ ස්ටුඩියෝ එකෙන් ඔයාලා කරගන්න පුළුවන්. හරි ඔයාලා දැන් මෙතන මම මෙතන ඊතලෙන් පෙන්නන තැන එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඉමේජ් කියන එක එකපාරක්ම ටච් කරගන්න. මෙතනදී ඔයාලා AI ඉමේජ් ජෙනරේට් කරගන්න, බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න වගේ ගොඩක් දේවල් පුළුවන්. ඉතින් ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරගත්තා ඊට ඉතින් මෙන්න මේ වගේ තමයි එන්නේ. මෙතනදී ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. ඔයාලා කැමති විදිහට ෆොටෝ එක AI වලට කන්වර්ට් කරගන්න හැකියාවක් තියෙනවා. හරි ඔයාලායි මෙනු එකට ගිහිල්ලා මෙතන වීඩියෝ කියන එක එකපාරක් ටච් කරගෙන AI ජෙනරේට් කියන එක එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි දැන් මම කියන්නේ ඉතින් අර වීඩියෝ එකේ මුලම කිව්වනේ ඔයාලා වැදගත්ම දෙයක් කියනවා කියලා. ඒක තමයි දැන් කියන්නේ. ඉතින් මෙතනදී ඔයාලා AI වීඩියෝ ජෙනරේට් කරනකට අමතරව මෙතන ජෙනරේට් කරලා තියෙන වීඩියෝ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට තමයි ඉතින් AI වීඩියෝ දාන. හරි දැන් බලමු කොහොමද වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මම කැමති වීඩියෝ එකක් මෙතන සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාලටත් කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ රොබෝ සීන් එක තමයි ඉතින් හරි ගියේ. ඒක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් ඔයාලා බලා ගන්න පුළුවන් හાર્ට් රියැක්ෂන් දාලා තියෙනවා, view කරලා තියෙනවා. ඉතින් මෙතන ඒක එහා පැත්තෙන් තියෙන ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එක. ඉතින් ඔයාලා ඒක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ෆෝන් එකට මේක සේව් වෙනවා. ඉතින් මේක ඉතින් AI වීඩියෝ දාන අය සුපිරිම chance එකක් තමයි ඉතින්. හැබැයි ඉතින් මේ වීඩියෝ දාන අයට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඒ තමයි ඔයාලා මොන්ටයිස් වගේ ඇප්ලයි කරන්න ඉන්නවා නම් මේ වීඩියෝ එකනේ ඉතින් ඔයාලගේ වොයිස් එකක් ඇඩ් කරලා ටෙක්ස්ට් එකක් දාලා තව ඉෆෙක්ට් වගේ යූස් කරලා දානවා නම් ඉතින් ගොඩක්ම සේෆ්. නැත්නම් ඉතින් කොපිරයිට් අදින්න තියෙන අවස්ථාව ගොඩක්ම ඉතින් වැඩි වෙනවා. මොකද මේ වෙබ්සයිට් එකේ මේ දෙන ෆ්‍රී වීඩියෝ ගොඩක් අය අරගෙන ඉතින් YouTube, Facebook වගේ ඒවා අප්ලෝඩ් කරන හින්දා අද වීඩියෝ එක ඉතින් මම මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා මේකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තව අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.